Hello everyone, welcome back to English Snap. Today we are going to talk about notice writing. So when we are talking about notice writing, there are different categories. අපි ඉතින් අද කතා කරන්න යන්නේ notice writing ගැන. ඉතින් අපි notice writing ගැන කතා කරනකොට අපි එක එක category එහෙම නැත්නම් විවිධ කාණ්ඩවලට notice writing අපිට කරන්න පුළුවන්. ඉතින් අපි අද බලමු found notice එකක් ලියන්නේ කොහොමද කියලා. ෆවුන්ඩ් නෝටිස් එකක් කියන්නේ අපි කාගේ හරි මොනවා හරි දෙයක් කොහෙද හරි අපිට හම්බෙලා තිනවා. අපි ෆවුන්ඩ් කරා. අපි ඒක හොයාගෙන තියෙනවා. අපිට ඕනි මේ අපි හොයාගෙන තියෙන දේ ඒ අදාළ පුද්ගලයාට බාර දෙන්න. අන්න ඒ වෙලාවට තමයි අපි ෆවුන්ඩ් නෝටිස් එකක් ලියන්නේ. ඉතින් අපි ෆවුන්ඩ් නෝටිස් එකක් ලියන කලින් අපි වැදගත් පොයින්ට්ස් කීපයක් ගැන සැලකිලිමත් වෙන්න ඕනි. අපි බලමු first one, keep it short and clear. අපි ලියන නෝටිස් එක පැහැදිලි වෙන්න ඕනි, ඒ වගේම කෙටි වෙන්න ඕනි. Number 2, include key information. අත්‍යවශ්‍ය තොරතුරු අපි ඇතුළත් කරන්න ඕනි. මොනවද ප්‍රධාන කරුණු? Number 3, don't share too many details. ගොඩාක් විස්තර ඇතුළත් කරන්නේ නැහැ. අත්‍යවශ්‍ය ටික විතරයි ඇතුළත් කරන්නේ. Number 4, give contact information. අපි අනිවාර්යයෙන්ම අපිව contact කරගන්න පුළුවන් නම්බර් එකක් අපි notice එකේ ඇතුළත් කරන්න ඕනි. මොකද යම් කෙනෙක් මේ notice එක දැක්කත් එයාට ඒ අත්‍යවශ්‍ය ඒ අපි හොයාගෙන තියෙන item එක යට ආයෙ නැවත ලබා ගන්න බෑ. අපිව සම්බන්ධ කරගන්න විදියක් නැත්නම්. Number 5, use a polite and formal tone. ඒ වගේම අපි notice එක ලියද්දී බොහොම විනීතව formal language එකක් use කරන්න ඕනේ. Last one, make it easy to read. ඒ වගේම ඒක දකින කෙනාට ටක් ගාලා පහසෙන් කියව ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. හොඳයි, දැන් අපි බලමු ෆවුන්ඩ් නෝටිස් එකක් ස්ටෙප් බයි ස්ටෙප් ලියන්නේ කොහොමද කියලා. මේක හරිම ලේසි. ඔයාලට අත්‍යවශ්‍ය ඩීටේල්ස් ටික විතරක් මතක තියාගෙන මේ අදාළ පොයින්ට්ස් ටිකට ඔයාලට ලියන්න තියෙන ෆවුන්ඩ් නෝටිස් එකේ විස්තර ටික ඇතුළත් කරගෙන යන්න තමයි තියෙන්නේ. අපි බලමු first one, found item. අපි මොකක්ද හොයාගත්ත item එක? ඒක අපිට කියන ආටිකල් එකෙන් පටන් ගන්න පුළුවන්. අපි පෑනක් හොයාගත්තා නම් a pen, purse එකක් හොයාගත්තා නම් a purse. ඔය විදිහට ඒකට අපිට අමතරව තව මොනවා හරි ඇඩ් කරන්න පුළුවන්. ඒක මොන වගේද කියන එක මැටීරියල් එක හරි ඒකේ කලර් එකක් තියෙනවා නම් අපිට කමා දෙකක් යූස් කරලා ඒව ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟට ඔයාලට බලන්න ඔයාලා හොයාගත්ත අයිටම් එකේ මොනවා හරි තිබුණා. අපි දැන් බෑග් එකක් හොයාගත්තා නම් ඒකේ මොනවද අන්තර්ගත වෙලා තිබුණේ? ඒ දේවල් අපිට පුළුවන් containing or with කියන වචන දෙකෙන් එකක් යූස් කරලා ලියන්න. තිබුණ අයිටම් එක containing a pencil, a purse ඔය වගේ. and ඊළඟට අපිට පුළුවන් has been found. අපි හොයාගෙන තියෙනවා. අපි ඊළඟට add කරනවා day, time and place. day on කියන preposition එකෙන්, time එක around 9ට විතර around 9 ඔය වගේ. place එක at or in use කරලා අපිට පුළුවන්. number 7 and 8 points දෙක ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. එතකොට ඔයාලගේ exam එකේ ඔයාලට ගන්න පුළුවන් උපරිම ලකුණු වලට ළඟා වෙන්න පුළුවන්. if you are the owner, take it from ... ඔයා මේ item එක ඔයාලා තියෙන found කරගත්තපු item එකේ ඕන නම් අයිතිකාරය නම් take it from ඒක ගන්න කියලා ඔය ස්තන fill කරන්න පුළුවන්. police station එකෙන්, school office එකෙන්, principal office එකෙන් ඔය විදිහට. next one, or contact the following number proving your identity. එහෙමත් නැත්නම් ඒක ගන්න බැරි නම් එක පාටම ගන්න බැන මේ ගැන විස්තරයක් හොයන්න ඕන මට මාව contact කරන්න මෙන්න මේ පහළ තියෙනවා නම්බර් එක. proving your identity කියන්නේ අපි දැන් මේ හොයාගත්ත එක. දැන් අපි හිතමු gold chain එකක් වගේ හොයාගත්තා නම් ඕකට ගොඩාක් අයිතිකාර වෙන්න පුළුවන්. මම example එකක් විදිහට කියන්නේ. එතකොට ඒක මොන හරි සාක්ෂියක් එක්ක මේක මගේ කියලා ඔප්පු කරන්න පුළුවන්. identity හඳුනා ගන්න පුළුවන් දෙයක් එක්ක ඔයා මේක ඇවිල්ලා ගන්න කියලා තමයි අපි notice එකේ inform කරන්නේ. Finally, you can add date and contact person කියන්නේ ඔයාලගේ නම and number එකක්. Right, now I'm going to write a found notice with you. අපි දැන් ඔන්න found notice එකක් ලියන්න යන්නේ. අපි බලමු මොකක්ද question එක කියලා. You found a men's wallet at the bus stand. ඔන්න ඔයා හොයාගෙන තියෙනවා පිරිමි කෙනෙක්ගේ men's wallet එකක්. මුදල් පසුම්බියකට අපි wallet එකක් කියනවා. කියන්නේ සාමාන්‍ය purse එකක්.
at the bus stand එකේදී ඔයා මේක හොයාගත්තා. Write a notice to be put it in the newspaper. මේ notice එක මොනවාද දාන්න කියලා දෙන්නේ පත්තරයකට. Include its appearance. Appearance කියන්නේ ඒකේ බාහිර ස්වරූපය මොන වගේද? පෙනුම කොයි වගේද? What inside it? මොනවද ඒක ඇතුළේ තිබුණේ කියන එක සහ the place you found. ඔයා ඒ පර්ස් එක wallet එක හොයාගත්තේ කොහෙන්ද කියන දේවල් අනිවාර්යෙන්ම මොන ඇතුළත් කරන්න කියලා තියෙනවා. ඔන්න ඉතින් අපි කලින් කතා කරගතපු තොරතුරු ටික ඇතුළත් කරලා ඔතන මම ෆෝමැට් එක හදලා දීලා තියෙනවා ඔයාලට. ඉතින් අපි මේක line by line complete කරගෙන යමු ඉස්සරහට. අපි දැන් හොයාගෙන තියෙන්නේ men's wallet එකක්. ඉතින් අපි ඔන්න ඒකේ color එක හරි material එක හරි මොන හරි ඇතුළත් කරන්න ඕනේ ඒක ගැන විස්තර කරන්න. ඔන්න අපි හොයාගත්තු item එක ලියනවා the brown colored men's wallet. ඔන්න item එක අපි හොයාගෙන තියෙන්නේ දුඹුරු පාට men's wallet එකක්. Containing a national identity card, several ATM cards, and a small amount of money. මේක ඇතුළත් වෙලා තිබිලා තියෙනවා national identity card, ජාතික හැඳුනුම්පතක්, ATM cards කීපයක් සහ තා කුඩා ප්‍රමාණයක් මුදල් සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ ගොඩක් නෑ. එතකොට ඔයාලට ඔතනින් points 3ක් ගන්න පුළුවන්. දෙකක් අපිට පුළුවන් ඔතන ඔයාලා කැමති නම් 3ක් දාන්න නැතුව දෙකක් මොනවා හරි දෙකක් හෝ 3ක් දානවා නම් වඩා හොඳයි. ඉතින් ඔය with or containing කිව්වොත් more formal because we are writing to this for put it in a newspaper, right? අපි newspaper එකක දාන නිසා අපි with වලට වඩා formal language එකක් තමයි containing කිව්වහම ඒක අන්තර්ගත වෙලා තියෙනවා. right. ඊට පස්සේ ඔන්න අපි හොයාගතපු දේ සහ ඔන්න ඇතුළත් වෙලා තියෙන දේවල් ගැන අපි කතා කරා. ඊළඟට ඔන්න අපි ලියනවා has been found. හොයාගෙන තියෙනවා ඔන්න date එක on 12th of May 2025. ඔන්න 2025 12 වෙනි මේ මාසේ 12 අපි හොයාගත්තා. around 3 p.m. 3ට විතර ඇටලින් place එක at the Tangol bus stand. ඔයාලට කැමති නගරයක්, ඔයාලගේ නගරේ ඔයාලට පුළුවන් වන්න බස් ස්ටෑන්ඩ් එක දාන්න මේ question එක හැටියට. next one, if you are the owner, මම කියවනේ දැන් ඔක අයිතිකාරය ඔයා නම් ඔන්න මේක අරගෙන යන්න පුළුවන්. අපි බලමු take it from Tangle police station. ඔයා මේක අයිතිකාරය නම් ඔන්න මම ෆිල් කරා Tangle police station එකට ඇවිල්ලා මේක අරන් යන්න. එහෙමත් නැත්නම් මේ දෙකෙන් එකක්. or contact the following number proving your identity. එහෙම නැත්නම් ඔන්න මෙන්න මේ නම්බර් එකට පහළ තියෙන නම්බර් එකට ඔයාගේ identity ඔයාගේ අනන්‍යතාවය හෙලි කරලා මේක අරගෙන යන්න පුළුවන්. හරිද? එතකොට බොහොම සුළු ප්‍රමාණික details ටික තමයි ඔයාලට add කරන්න තියෙන්නේ අදාළ question එකට අනුව. හරිම ලේසියෙන් ඔයාලට මේ ප්‍රශ්නේ එන සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් exam එකකදී නම්. ඊට පස්සේ අපි දාලා තියෙනවා date එක and contact person. contact කරගන්න පුළුවන් කෙනාගේ නම සහ ටෙලිෆෝන් නම්බර් එකක් අපි පහලින් ලියනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අද found notice එක ලියුවේ. right, now it's your turn. දැන් ඉතින් ඔන්න ඔයාලට තියෙනවා මම ප්‍රශ්නයක් දීලා අපි බලමු ප්‍රශ්න මොකක්ද කියලා. You found a pair of spectacles in the school auditorium. ඔන්න ඔයා හොයාගෙන තියෙනවා උපස්සිවලක්. ඒ කියන්නේ කන්නඩි කූට්ටම in the school auditorium. මේක තිබිලා තියෙන පාසල් ශ්‍රවණාගාරේ. Prepare a found notice to be put up in the school notice board. ඔන්න ඔයාලට notice එකක් ලියන්නලු පාසලේ notice board එකේ දැන්ලින් පුරවේ යොදන්න. Include the appearance, what it had made and contents. ඔන්න ඔයාලට ඇතුළත් කරන්න ඕන ඒකේ පෙනුම සහ ඒකේ තිබුණ දේවල්. ඉතින් මේ ෆෝමැට් එකට අනුව ඔයාලට පුළුවන් තම පහසුවෙන් මේ question එකට answers ලියන්න. ඉතින් මේ question එකට answer එක ලියලා ඔයාලගේ answers share කරගන්න අනිතාත් එක්කත් ඔයාලා නොදන්න අයටත් කියලා දෙන්න. and මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැනත් පහළ comment section එකෙන් දාන්න. ඉතින් මම හිතනාද found notice එක ඔයාලට ගොඩක් තේරෙන්නේ නැති කියලා පැහැදිලිව
We will meet in the next video. Don't forget to like, share and subscribe English Snap.